ඔන්න තවත් අලුත් දවසක්. අද කතා කරන්න හිතුවේ පර්සනල් බ්‍රෑන්ඩින් ගැන. පර්සනල් බ්‍රෑන්ඩින් ගැන කතා කරොත් එහෙම දැන් ඊයේ කතා කරා AI සහ ජොබ් වලට මොනවා වෙයිද? ජොබ් එක නැති වුණොත් මොකද කරන්නේ? මේ වගේ දේවල් සරලව. හරිද? අද මම කතා කරන්නේ පර්සනල් බ්‍රෑන්ඩින් ගැන. දැන් ඉස්සර වගේ නෙමෙයි දැන් අපිට පුළුවන් අපිව මාකට් කරගන්න. ඒ කියන්නේ අපිට පුළුවන් ස්කිල්ස් ටික අපිට ෂෝ ඔෆ් කරන්න ක්‍රම ගොඩ තියෙනවා දැන්. ඉතින් TikTok වගේ ප්ලැට්ෆෝම් හින්දා සෑහෙන ඒක වේගෙන් වර්ධනය වුණා කියලා මට හිතෙනවා. ඉතින් ඒ වගේම Instagram Reels ඉතින් අපිට පුළුවන් අපේ ස්කිල්ස් ටික ෂෝ ඔෆ් කරන්න පුළුවන් ඒ වගේ ප්ලැට්ෆෝම් වල. Facebook එක වුණත් අවුලක් නැහැ. Facebook එක, Instagram එක, TikTok එක. ඊට පස්සේ දැන් ගොඩක් කට්ටිය YouTube channels වල තමන්ගේ වැඩ ගැන කියන්නේ තමන්ගේ ස්කිල් එක ෂෙයා කරනවා, තමන්ගේ knowledge එක ෂෙයා කරනවා. ඒ knowledge එක ෂෙයා කරෙල්ලෙන් වෙන්නේ තමන්ට පුළුවන් දේවල් අනිත් අය දැනගන්න එක. මෙයාට පුළුවන් මේ වැඩ කරන්න. මෙයා මේකට දක්ෂයි. එතකොට අනිත් අයට පොඩි අනුමානයක් සහ අවබෝධයක් ගන්න පුළුවන් අනිත් එක්කෙනාට පුළුවන් දේවල් ගැන. ඒක ඇත්තටම ගොඩක් වටිනවා. මොකද සමහර කම්පැනි ඉන්නවා ඒගොල්ලෝ බලනවා ඔයාගේ සෝෂල් මීඩියා වල ඔයා මොනවද කරන්නේ කියලා. ඒ නිරීක්ෂණය සමහරට ඒගොල්ලෝ අවබෝධ කරගෙන මෙයා අපේ වැඩේට ගැලපෙන කෙනෙක්. මෙයා අපිට ෆ්‍රීලෑන්ස් හරි වැඩකට ගන්න පුළුවන් කියලා ඒගොල්ලෝ අදහස් අරගෙන සමහරලාට ජොබ් ඔෆර්ස් හම්බෙන්න පුළුවන් ඒ වගේ දේවල් වලින්. හිතන්න ට්වීට් එකේ නැත්නම් කියන්නේ X කියලානේ. ඒකෙත් ඔයා දන්න දේවල් ඔයා ෂෙයා කරනවා, ට්වීට් කරනවා, අනිත් අයගේ ට්වීට් වලට රිප්ලයි කරනවා, ආන්සර්ස් දෙනවා. X ට්විටර් ප්ලැට්ෆෝම් එකත් ඇත්තටම ඩිවෙලොපර්ස්ලාට නම් මාරම වටිනවා. අනිත් එක තමයි ඔයාලට අප්ඩේට් එකේ ඉන්නත් පුළුවන්. පර්සනල් බ්‍රෑන්ඩින් ඉස්සරට වඩා ගොඩක් ලේසියිදී. හැබැයි කන්සිස්ටන්සි එක තියාගන්න ඕනේ. ඔයා ඇත්තටම නිතර පෝස්ට් රීල්ස් ස්ටෝරීස් නිකන් දාන්න තු වගේ ඉන්නකොට ඉතින් කොහොමත් හැබැයි ඔයාගේ රීච් එක බහලා ඔයා නිකන් ඉන්විසිබල් වෙනවා අන්තිමට. කන්ටෙන්ට් දාන්න ඔයා දන්න දේවල් ෂෙයා කරන්න ඔයාගේ knowledge එක අනිත් එක්ක ෂෙයා කරගන්න ගොඩක් වටිනවා. ඒයි පර්සනල් බ්‍රෑන්ඩින් ගැන මම කතා කරන්න තියෙන්නේ. හරිද? මම සෝෂල් මීඩියා වල තමන්ගේ ස්කිල්ස් knowledge ෂෙයා කරන එක ගැන කතා කරා. හැබැයි ඒ වගේම සෝෂල් මීඩියා වලට ඇබ්බැහි වෙන්නත් එපා. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද ඒකට කාලේ නාස්ති ගන්න ගත්තොත් මේක ලොකු හානියක් වෙනවා. දවසින් පොඩි වෙලාවක් වෙන් කරලා තියන්න මම මේ වෙලාවට තමයි සෝෂල් මීඩියා ඇක්සස් කරන්නේ. දවසට මෙච්චරයි. දැන් මේ Android iPhone දෙකේම වුණත් ඔයාලට ටයිම් එකක් දීලා තියන්න පුළුවන් සෝෂල් මීඩියා වලට දවසට කොච්චරක් ඔයා යොදවලා තියනවද කියලා. ඔයා ඒක මත ජීවත් වෙන කෙනෙක් නම් ඒක එච්චර හිතන්න එපා. දැන් මම ඔය කියන්නේ මම සෝෂල් මීඩියා වලින් ජීවත් වෙන්නේ හැබැයි සෝෂල් මීඩියා යූස් කරනවා. මම පෝස්ට් දානවා, කන්ටෙන්ට් දානවා. එතකොට ඉතින් මම පොඩි ප්‍රමාණයක් විතරයි පාවිච්චි කරන්නේ දවසේ. ඒකට මම ලිමිට් එකකුත් දාලා තියෙනවා. මම ෆෝන් එකේ වැඩි සෝෂල් මීඩියා යූස් කරන්නේ. අනික ගොඩක් ට්‍රෙන්ඩ්ස් වලට එහෙම අහුවෙලා ඒකේ මත් වෙන හින්න යන්න එපා. තමන්ගේ ස්කිල් එක ෂෙයා කරන්න, තමන්ගේ ඩිමාන්ඩ් එක තමන්ගේ ප්ලැට්ෆෝම් එකේ තමන් එක විදියට කන්සිස්ටන්සි එක තියාගන්න. අඩු ගානේ පර්සනල් එක වෙනම තියාගෙන වෙනම වාගේ ප්‍රොෆෙෂනල් account එකක් වෙනම හරි මේන්ටේන් කරන්න. ඔයා LinkedIn ඉන්නවා LinkedIn account එක අනිවාර්යෙන් හදාගෙන තියාගන්න. ඒකෙත් වාගේ දේවල් ෂෙයා කරන්න. බ්ලොග් පෝස්ට් ලියන්න. ඔය තමයි තියෙන්නේ ගොඩක්ම. නොකයි සෝෂල් මීඩියා කතන්දරේ. තමන්ගේ ස්කිල් එක ෂෙයා කරගන්නවා. ඒකෙන් අනිත් අයගේ ඇටෙන්ෂන් එක ලබා ගන්නවා. ඒකෙන් තියෙන බෙනිෆිට්ස් ටික ලබා ගන්නවා. එතකොට ඔයාගෙන් සමහර විට ඒ සම්බන්ධව කට්ටිය ප්‍රශ්න අහන්න පුළුවන් සෝෂල් මීඩියා එකෙන්ම. එතකොට ඔයාට ඒකට ආන්සර්ස් දෙන්න පුළුවන්. එතකොට අනිත් අය තවත් දැනගන්නවා මේ ගැන හොඳටම දන්නවා කියලා. ඉතින් ඔයා දන්නවා කියලා පෙන්වන එක තමයි ප්‍රධාන අරමුණ. හරි. එහෙනම් ආයෙ දවසක හම්බෙමු. අදට ඉවරයි.